ආයිබෝවන් ඔන්න අදත් පුංචි වීඩියෝ එකක් අපි අරගෙන ආවා. අද අපි කතා කරන්න හිතුවේ ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලපු දෙයක් කමෙන්ට් කරලා ඉල්ලලා තිබුණා මේ WWE තුල තියෙන මේන් ටයිටල් වලට මේ මොකක්ද උනේ? ඒ කියන්නේ කලින් කොහොමද තිබුණේ? දැන් මොකක්ද උනේ? රෝමන්ට ටයිටල් 3ක් තිබුණා. ඊට පස්සේ එකපාරට එක ටයිටල් එකක් වුණා. යුනිවර්සල් ටයිටල් එක දැන් ළඟදී අනවුන්ස් කරා එක රිටයර් වුණා කියලා. ඇයි ඒක රිටයර් කරේ? රෝමන්ට කරන රෙස්පෙක්ට් එකක් විදිහටද? ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් අහලා තිබුණා සහ එතන තියෙන පැටලි සහගත බව නිසා ගොඩක් දෙනෙක් ඇහුවා මොකක්ද මේ WWE තුල මේන් ටයිටල් වලට සිද්ධ වුණේ කියලා. ඉතින් මෙන්න මේ කාරණාව ගැන ඉතිහාසය පොඩ්ඩක් මතක් කරමින් මෙන්න මේ කාරණාව ගැන අද කතා කරන්න හිතුණා. හරි. මම මෙතනදී කතා කරන්නේ WWE කියන බ්‍රෑන්ඩ් එක යටතේ මේ මේන් ටයිටල් ගොඩ නැගුණු විදිහ. ඒ කියන්නේ ඊට එහා අතීතය ගැන කතා කරන්නේ නැහැ. WWE කියන බ්‍රෑන්ඩ් එක යටතේදී මේ ටයිටල් කොහොමද ගොඩ නැගුණේ කියන එක ගැන තමයි කතා කරන්නේ. මේන් ටයිටල් ගැන විතරයි. එතෙන්ට එන්න කලින් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. 2001 වන විට WWF කියන යටතේ තියෙද්දී WWF ලා WCW එක මිලදී ගැනීමත් එක්ක WCW World Championship එක විදිහට තිබුණා. අර big gold belt එක WWF ලා භාවිතයට ගත්තා. එතනදී ඒගොල්ලෝ WCW කියන කොටස අයින් කරලා World Championship එක විදිහට තමයි මේක පාවිච්චි කරේ. ඊට අමතරව WWF Championship එකක් තිබුණා. ඉතින් මෙන්න මේ championship එක තියෙද්දි මේ championship දෙකම තිබුණා. එතකොට main title දෙකයි. එතකොට 2001 දිම මේ ටයිටල් දෙක යුනිෆයිඩ් වෙනවා. ඒ කියන්නේ ක්‍රිස් ජෙරිකෝ ජය ගැනීමත් එක්ක මේ ටයිටල් දෙක එතනින් පස්සේ රෙසල්මේනියා 18 දී ට්‍රිපල් එච් කියන්නේ 2001 රෙසල්මේනියා එකේදී ට්‍රිපල් එච් මේක ජය ගන්නවා. ඒක එතකොට ටයිටල් දෙකක් තියෙනවා. ඉන් අනතුරුව ට්‍රිපල් එච් ජය ගැනීමෙන් පස්සේ මේ දෙක එකතු කරලා undisputed WWF championship කියලා තනි බෙල්ට් එකක් හඳුන්වා දෙනවා. එතකොට අර big gold belt එක නැත්නම් WCW belt එක ඉවත් වෙනවා. main title දෙක එකතු කරලා undisputed WWF championship කියලා අලුත් title එකක් හඳුන්වා දෙනවා. ඉතින් මෙන්න මෙහෙම 2002 දී WWF කියන එක WWE විදිහට rebrand වෙනවා. ඔයාලා දන්නවනේ මේ නම වෙනස් වුණා කියලා. කියන්නේ World Wrestling Federation කියන එක World Wrestling Entertainment කියලා නම වෙනස් වුණා. මේ නම වෙනස් වීමෙන් පස්සේ ඒ නම වෙනස් වෙනකොටත් WWE තුල තිබුණේ මේන් ටයිටල් එකයි. ඒක තමයි undisputed. එතකොට WWE championship කියලා තමයි හැදින්නුනේ. අර WWF කියන එක WWE විදිහට හැදින්නුණා. ඉතින් 2002 දී පළවෙනි වතාවට මේ roster එක දෙකට බෙදෙනවා. ඒ කියන්නේ WWE draft එක පළවෙනි වතාවට සිදු වෙනවා 2002 දී. ඒ කියන්නේ එයාලගේ roster එක brand දෙකක් යටතේ වෙන් කරනවා. Raw brand එක සහ SmackDown brand එක කියලා මේක brand දෙකකට වෙන් කරනවා. එතකොට මේ brand දෙකකට වෙන් කරාට ආයතනයේ තිබුණේ main title එකයි. ඒක තමයි undisputed WWE championship එක. ඉතින් මෙතනදී ඒගොල්ලෝ කියනවා මේ main title එක තියෙන කෙනා Raw එකේ challengers ලා එක්කත් SmackDown challengers ලා එක්කත් මේක ඩිෆෙන්ඩ් කරන්න ඕනේ. එතකොට මේ show දෙකටම undisputed champion appear වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ Raw brand එක යටතේ SmackDown brand එක යටතේ මෙයාට title defend කරන්න සිද්ධ වෙනවා. ඉතින් 2002 දී 2002 SummerSlam වලදී Brock Lesnar රොක්කෝ පරාද කරලා මේ undisputed WWE championship එක ජය ගන්නවා. ඒ එකම Brock Lesnarට SmackDown contract එකක් ලැබෙනවා. එතකොට Brock Lesnar කියනවා එයා SmackDown brand එකට අයිති වුණාට පස්සේ එයාගේ title එක Raw brand එක යටතේ defend කරන්නේ නැහැ කියලා. ඒ වෙද්දී Raw brand එකේ යටතේ number 1 contender කෙනෙක් නම් වෙලා හිටියා Triple H. එතකොට Lesnar ප්‍රතික්ෂේප කරනවා Triple H ඉදිරියේ එයාගේ title එක defend කරන්න. ඒ කියන්නේ එයා SmackDown එක තුල විතරයි title defend කරන්න කියලා එයා තීරණයක් ගන්නවා. එයා නිවේදනය කරනවා. ඉතින් මෙන්න මේකත් එක්ක Raw General Manager කරනවා අලුත් ටයිටල් එකක් හඳුන්වා දෙනවා World Heavyweight Championship කියලා. මේක එන්නේ අර අයින් කරලා දාපු WCW World Championship එක නැත්නම් Big Gold Belt එකම WWE brand එක යටතේ අලුතෙන් හඳුන්වා දීමක්. ඒ කියන්නේ ඒකෙම new version එකක් තමයි මේ 2002 දී හඳුන්වලා දෙන්නේ. ඒක WWE brand එක යටතේ හඳුන්වලා දෙනවා. ඉතින් මේ new title එක
අර නම්බර් 1 කන්ටෙන්ඩර් විදියට ට්‍රිපල් ඒ හිටියපු ට්‍රිපල් එස්ට මෙයා අවෝඩ් කරනවා. ඒ කියන්නේ තරගයක් පවත්වන්නේ නැතුවම මෙයාව චැම්පියන් කෙනෙක් බවට පත් කරනවා. මෙන්න මේ සිදුවීමත් එක්ක 2002 සිට WWE තුල මේන් ටයිටල් දෙකක් පවතිනවා. එකක් තමයි අර අන්ඩිස්පියුටඩ් කියන කෑල්ල අයින් කරනවා. ලෙස්නර්ගේ තිබ්බ ටයිටල් එකේ අන්ඩිස්පියුටඩ් කෑල්ල අයින් කරලා ඒක WWE චැම්පියන්ෂිප් WWE චැම්පියන්ෂිප් එක විදිහට නම් කරනවා. බිග් ගෝල් බෙල්ට් එක වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ෂිප් එක ලෙස නම් කරනවා. ඒ අනුව බ්‍රෑන්ඩ් එකට මේන් ටයිටල් දෙකක් මෙලෙස හඳුන්වා දෙනවා 2002 වර්ෂයේදී. ඉන්පසු 2002 ඉඳලා මෙන්න මේ මේන් ටයිටල් දෙක ලොකු කාලයක් WWE තුල පවතිනවා. ඒ කියන්නේ බිග් ගෝල් බෙල්ට් එක නැත්නම් වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ෂිප් එක රිටයර් වෙනකම්ම එයාගේ ඩිසයින් එකේ කිසිදු වෙනසක් වෙන්නේ නැතුව මේක භාවිතා වෙනවා රිටයර් වෙනතුරුම. WWE චැම්පියන්ෂිප් එකත් ලොකු කාලයක් නම වෙනස් නොවේ. නමුත් ඩිසයින් එක වෙනස් වෙවි ලොකු කාලයක් භාවිතා වෙනවා 2002 සිට. ඒ අතරට තමයි එන්නේ සීනා විසින් හඳුන්වලා තිබු ස්පිනින් බෙල්ට් එක. මේ වගේ විවිධ ඩිසයින් වලින් හඳුන්වලා දුන්නාට අර WWE චැම්පියන්ෂිප් කියන නම යටතේ මේ මේන් රොස්ටර් එක ඇතුළේදී මේන් ටයිටල් දෙකක් එක දිගට පවතිනවා. ඒ දෙක 2013 වර්ෂයේදී ඒ වන විට වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ෂිප් චැම්පියන් විදියට හිටපු ජෝන් සීනා සහ ඒ වන විට WWE චැම්පියන් විදියට හිටපු රැන්ඩි ඕටන් අතර චැම්පියන් vs චැම්පියන් තරගයක් පැවැත්වෙනවා 2013 වර්ෂයේ TLC pay-per-view එකේදී. පවත්වන්නේ TLC මැච් එකක්. එතකොට මේකෙදි ටයිටල් දෙකම ඩිෆෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ජය ගන්න කෙනා ටයිටල් දෙකම හිමිකම් කියනවා. ටයිටල් දෙකම අයිති වෙනවා. ඉතින් මෙන්න මේ TLC මැච් එකේදී රැන්ඩි ඕටන් සමත් වෙනවා ටයිටල් දෙකම ජය ගන්න. ඒ අනුව ටයිටල් දෙක ඔන්න TLC එකේ සිට යුනිෆයිඩ් වෙනවා. එතකොට රැන්ඩි ඕටන් මේ ටයිටල් දෙකටම හිමිකම් කියනවා. ටයිටල් දෙක යුනිෆයිඩ් වුණත් කාලයක් යනකම් මේ බෙල්ට් දෙකම පාවිච්චි කරනවා. ඒ කියන්නේ රැන්ඩි ඕටන් ටයිටල් එක ජය ගන්න 2013 දෙසැම්බර් වල තියෙන TLC pay-per-view එකේදී මේක මාස කිහිපයක් යනකම්ම අලුත් ටයිටල් එකක් හඳුන්වා දෙන්න නැතුව ටයිටල් දෙකම පවතිනවා. හැබැයි එක චැම්පියන්ෂිප් කෙනෙක් එක චැම්පියන් කෙනෙක් යටතේ. ඊට පස්සේ 2014 WrestleMania එකේදී හිස්ටරිකල් WrestleMania එකේදී ඩැනියල් බ්‍රයන් චැම්පියන් බවට පත් වෙද්දි මේ ටයිටල් බෙල්ට් දෙකම තියෙනවා. ඔහු ජය ගන්නෙත් මේ ටයිටල් බෙල්ට් දෙකම තමයි. ඉන්න අනතුරුව ඩැනියල් බ්‍රයන් හදිසියෙම රින් එකකින් ඉවත් වෙනවා. මෙහෙම ගිහිල්ලා 2014 වර්ෂයේම බ්‍රොක් ලෙස්නර් චැම්පියන් බවට පත් වෙනවා. එතකොට බ්‍රොක් ලෙස්නර්ටත් මේ ටයිටල් දෙකම හිමි වෙනවා. නමුත් 2014 අගෝස්තු මාසයේදී WWE එක විසින් නැවතත් තනි ටයිටල් එකක් හඳුන්වා දෙනවා. ඇත්තටම මෙතනදී හඳුන්වා දෙන්නේ අර WWE චැම්පියන්ෂිප් එක විදිහට තිබ්බ ටයිටල් එකේම පුංචි වෙනස්කමක් කරලා තනි ටයිටල් එකක් හඳුන්වලා දෙනවා. එතකොට හඳුන්වා දෙන්නේ මේ ටයිටල් දෙකටම එක ටයිටල් එකක් විදිහට. ඒක නම් කරන්නේ WWE World Heavyweight Championship කියලා. ඒ කියන්නේ ඒ වෙද්දි World Heavyweight Championship එක විදිහට තිබ්බ big gold belt එකයි WWE Championship එක විදිහට තිබ්බේ ටයිටල් දෙකම එක්කෙනෙක් යටතේ තිබුණේ. මේ තනි එක්කෙනාට තනි ටයිටල් එකක් හඳුන්වා දෙනවා WWE World Heavyweight Championship කියලා. මෙන්න මේක හඳුන්වා දීමත් එක්කම අර වසර ගණනාවක් පුරා ආපු big gold belt එක WWE එක විසින් රිටයර් කරනවා. ඒ කියන්නේ මේකේ WWE version එක හඳුන්වා දුන්නේ 2002 දී. ඔන්න 2014 දී මේක රිටයර් කරනවා. ඒ කියන්නේ අවුරුදු 12කට පසු මේ ටයිටල් එක රිටයර් කරනවා. ඒ අනුව WWE World Heavyweight Championship එක විතරයි නැවත වතාවක් WWE තුල පවතින එකම මේන් ටයිටල් එක බවට පත් වෙන්නේ. ඉතින් මේ විදිහට 2014 අගෝස්තු වලදී තනි ටයිටල් එකක් හඳුන්වා දීමත් එක්කම අවුරුදු දෙකකට ආසන්න කාලයක් යනකම් මේ තනි ටයිටල් එක තමයි WWE තුල මේන් ටයිටල් එක විදිහට පවතින්නේ. නමුත් 2016 දී නැවත වතාවක් WWE draft එක හඳුන්වා දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමයි brand extension එක සිදු කරනවා. මෙන්න මෙතනදී ඩීන් ඇම්බ්‍රෝස් තමයි එතකොට WWE World Heavyweight Champion විදිහට හිටියේ. ඒක ඉන්පසු WWE Champion විදිහට රීනේම් වුණා. ඒ කියන්නේ අර
WWE World Heavyweight කියන කෑල්ල අයින් වෙලා WWE චැම්පියන් විදිහට අර නැවත වතාවත් පරණ නම්ම එන්න පටන් ගත්තා මේ ඩීන් ඇම්බ්‍රෝස් ජය ගැනීමත් එක්ක ජය ගැනීමෙන් පසු. එතකොට ඒ හඳුන්වා දීමත් එක්කම එයා යන්නේ ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් එකට. මේ නම වෙනස් වෙන්නේ ඒ ඉදිරිය ගැන හිතලම තමයි, ඉදිරි සැලසුමකට අනුවම තමයි. ඒතර බ්‍රෑන්ඩ් එක්ස්ටෙන්ෂන් එකේදී මෙයා යනවා ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් එකට. ඒ අනුව රෝ බ්‍රෑන්ඩ් එකට මේන් ටයිටල් එකක් නැතුව යනවා. ඉතින් මෙන්න මේකත් එක්ක මික් ෆෝලි අලුත් ටයිටල් එකක් හඳුන්වනවා. දැන් මික් ෆෝල් හඳුන්වනවා කියන්නේ මේ ස්ටෝරි ලයින් එකට අනුව මික් ෆෝලි රෝ බ්‍රෑන්ඩ් එකට නව ටයිටල් එකක් හඳුන්වා දෙනවා. ඒක තමයි යුනිවර්සල් WWE යුනිවර්සල් චැම්පියන්ෂිප් එක. මේක යුනිවර්සල් කියලා නම් කරද්දී යුනිවර්සල් කියලා හඳුන්වන්න හේතුව ගොඩක් දෙනෙක් ඒ වන විට ප්‍රකාශ කරේ මේ WWE යුනිවර්ස් එකට රෙස්පෙක්ට් කිරීමක්. WWE යුනිවර්ස් එක කියන්නේ රසිකයෝ. මේ රසිකයින්ට කරන රෙස්පෙක්ට් කිරීමක් විදිහට තමයි WWE යුනිවර්සල් චැම්පියන්ෂිප් කියලා චැම්පියන්ෂිප් එකක් හඳුන්වා දෙන්නේ. එතකොට මේ යුනිවර්සල් චැම්පියන්ෂිප් එක එන්න හේතුව තමයි අර බිග් ගෝල් බෙල්ට් එක රිටයර් වුණා. ඊට පස්සේ අවුරුදු දෙකක් යනකම් තනි බෙල්ට් එකක් විතරයි තිබුණේ. නමුත් නැවත වතාවක් බ්‍රෑන්ඩ් එක්ස්ටෙන්ෂන් එක හඳුන්වා දීමත් එක්ක ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් එකට WWE චැම්පියන්ෂිප් එක ගියා. රෝ බ්‍රෑන්ඩ් එකට ටයිටල් එකක් නැතුව ගියා. මෙන්න මේ නිසා තමයි යුනිවර්සල් චැම්පියන්ෂිප් කියලා WWE යුනිවර්සල් චැම්පියන්ෂිප් කියලා අලුත් චැම්පියන්ෂිප් එකක් හඳුන්වා දෙන්නේ. මෙන්න මේක තමයි අර WWE චැම්පියන්ෂිප් එකේම රතු පාට වර්ෂන් එකක් ආවේ. ඉතින් පළවෙනි එක රතු පාට වර්ෂන් එකකින් ආවේ. මේකේ පළවෙනි චැම්පියන් බවට පත් වෙන්නේ ෆින් බැලර්. ඔයාලට මතක ඇති ෆින් බැලර් ඩීමන් කින් කියන ගිමික් එකකින් ඇවිල්ලා සෙත් සමග තිබ්බ තරගයේදී ෆින් ජය ගන්නවා. මේ ටූර්නමන්ට් එකේ ෆයිනල් තරගය විදිහට පැවතුනේ ෆින් සහ සෙත් රෝලින්ස් අතර. මේක ෆින් ජය ගන්නවා. නමුත් ෆින්ගේ ටයිටල් රේන් එක දවසකට පමණක් සීමා වෙනවා. මොකද අර තරගයේදී ෆින් බැලර් ඉන්ජර්ඩ් වෙනවා. ඒකට හේතුව විදිහට හැඳින්වුනේ සෙත් රෝලින්ස්ගේ බකල් බෝම්බ් එකක් හේතුවෙන් ෆින් බැලර් ආබාධයකට ලක් වෙනවා. ඉතින් ඒකත් එක්ක පසුදින පැවති රෝ එකේදී ෆින් බැලර්ගේ ටයිටල් එක වේකන් කරනවා. ඉතින් කොහොම හරි මෙන්න මේ විදිහට යුනිවර්සල් ටයිටල් එක WWE කරලියට එනවා. එතකොට මේක එන්නේ අර තනි ටයිටල් එකක් විතරක් තිබ්බ නිසා නැවත වතාවක් ටයිටල් දෙකක් හඳුන්වා දෙන්න තමයි යුනිවර්සල් එක කරලියට එන්නේ. ඉතින් මේ යුනිවර්සල් චැම්පියන්ෂිප් එක මම කියන රෝ බ්‍රෑන්ඩ් එක යටතේ තිබුණේ. ඒ නිසා රතු පාට චැම්පියන්ෂිප් එකක් තමයි තිබ්බේ. අර WWE චැම්පියන්ෂිප් එකේම රතු පාට වර්ෂන් එකක් තමයි තිබුණේ. 2019 දී මෙන්න මේ යුනිවර්සල් චැම්පියන්ෂිප් එක බ්‍රේ වයට් ජය ගන්නවා. බ්‍රේ වයට් ඩ්‍රාෆ්ට් වෙලා තිබුණේ ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් එකට. මේකත් එක්කම මේ යුනිවර්සල් චැම්පියන්ෂිප් එක ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් එකට ස්විච් වෙනවා. ඒකම WWE චැම්පියන්ෂිප් එක රෝ බ්‍රෑන්ඩ් එකට ස්විච් වෙනවා. ඉතින් මෙතනදී ඔන්න බ්‍රේ වයට්ගේ ටයිටල් රේන් එක තුලදී මෙන්න මේ යුනිවර්සල් චැම්පියන්ෂිප් එක නිල් පාට වර්ෂන් එකකින් එනවා. මොකද හේතුව එයා ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් එක යටතේ පවතින ටයිටල් එකක් නිසා. ඉතින් මෙන්න මේ නිල් පාට ටයිටල් එක තමයි රිටයර් වනතුරු පවතින සහ ඒ යුනිවර්සල් චැම්පියන්ෂිප් එක අයිති උනේ ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් එකට තමයි රිටයර් වනතුරු. ඉන්පසු 2022 රෙසල්මේනියා වලදී ඒ වන විට WWE චැම්පියන් විදිහට හිටිය බ්‍රොක් ලෙස්නර් සහ ඒ වන විට යුනිවර්සල් චැම්පියන් විදිහට හිටපු රෝමන් රේන් අතර චැම්පියන් vs චැම්පියන් තරගයක් පවතිනවා. මේකෙදි winner takes all කියන ස්ටිපියුලේෂන් එක ඇදුණා. ඒ කියන්නේ තරගයේ ජය ගන්න කෙනාට ටයිටල් දෙකම ලැබෙනවා. ඉතින් මෙන්න මේ තරගය ඔයාලා හැමෝම දන්නවා රෝමන් රේන් ජය ගත්තා. මේ ජය ගැනීමත් එක්ක WWE චැම්පියන්ෂිප් එකත් යුනිවර්සල් චැම්පියන්ෂිප් එකත් කියන දෙකම රෝමන්ගේ යටතට හිමි වෙනවා. ඒ අනුව රෝමන් අපි දකින්නේ ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් එකේ. ඒතර මේ ටයිටල් දෙකම ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් එක තුල පවතිනවා. ඉතින් මෙන්න මේ ආකාරයට 2022 රෙසල්මේනියා එකේ ඉඳලා මේන් ටයිටල් දෙකම, ඒ කියන්නේ යුනිවර්සල් චැම්පියන්ෂිප් එක සහ WWE චැම්පියන්ෂිප් එක කියන දෙකම රෝමන් රේන්ස් අත උනා. 2023 වනතෙක්ම නව චැම්පියන්ෂිප් එකක් හඳුන්වා දුන්නේ නැහැ. ටයිටල් බෙල් දෙකම රෝමන් සතුව පැවතුණා. 2023 රෙසල්මේනියා එකේදී රෝමන් සහ කෝඩි අතර මෙන්න මේ ටයිටල් දෙකට චැම්පියන්ෂිප් මැච් එකක් පවත්වනවා. නමුත් ඒක රෝමන් ජය ගන්නවා. මෙන්න මේකෙන් පස්සේ 2023 වර්ෂයේ ජූනි මාසයේ ට්‍රිපල් එච් හඳුන්වා දෙනවා අලුත් චැම්පියන්ෂිප් එකක්. ඒක තමයි දැන් ඔය පාවිච්චි කරන undisputed WWE චැම්පියන්ෂිප් එක කියන
චැම්පියන්ෂිප් එක. ඒතකොට ඒක ගෝල්ඩ් කලර් WWE චැම්පියන්ෂිප් එකේම ගෝල්ඩ් කලර් version එකක්. ඉතින් මේක 2023 දී හඳුන්වා දෙනවා. එතකොට මේක හඳුන්වා දීමත් එක්ක රෝමන් කොහොමද නම් කරේ undisputed WWE Universal Champion විදිහට. ඉතින් දැන් මේ තනි ටයිටල් එක හඳුන්වා දෙන්නේ අර ටයිටල් දෙක වෙනුවට. හරියට අර 2001 දී සිදු කරා වගේම මේන් ටයිටල් 2001 දී ඒ වගේම 2014 දී සිදු කරා වගේම ටයිටල් දෙක යුනිෆයිඩ් කරලා ඒ වෙනුවට තනි ටයිටල් එකක් තමයි ඔය 2023 දී undisputed championship එකක් විදිහට හඳුන්වලා දෙන්නේ. නමුත් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් උනේ මේ අලුතෙන් හඳුන්වා දීපු ටයිටල් එක රෝමන් ළඟ තියෙද්දී අනෙක් ටයිටල් දෙකත් රෝමන් භාවිතා කරා ඊළඟ රෙසල්මේනියා වෙනකම්. මෙන්න මේකත් එක්ක ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් ආවා මොකක්ද මේ ටයිටල් තුනක් තියෙන්නේ. අලුතෙන් ටයිටල් එකක් හඳුන්වා දුන්නා. ඒක undisputed championship කියලා හඳුන්වා දුන්නේ. සාමාන්‍යයෙන් undisputed එකක් වෙන්නේ championship දෙක ගලවලා ඉවර වෙලානේ. නමුත් ඒ දෙක වෙනුවට දීපු චැම්පියන්ෂිප් එකක් තියෙද්දි අර දෙකත් දිගටම රෝමන් අරන් එනවා. ඉතින් මෙන්න මේකත් එක ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වුණා. ඇයි ටයිටල් බෙල්ට් තුනක් තියෙන්නේ? දැන් එක චැම්පියන් කෙනා ඉන්නේ ඒ වෙනුවට අලුතෙන් ටයිටල් එකකුත් හඳුන්වලා දුන්නා. හැබැයි බෙල්ට් තුනක් එයා අරන් එනවා. ඉතින් මෙන්න මේකට හේතුව උනේ රෝමන්ගේ අර හිස්ටරිකල් ටයිටල් රේන් එක නිසා. මොකද රෝමන්ගේ ටයිටල් රේන් එක එන් වෙනකොට ඒක අර හිස්ටරිකල් ටයිටල් රේන් එක දින 1300කට වඩා වැඩි හිස්ටරිකල් ටයිටල් රේන් එකක් වෙන්න නම් එයාගේ යුනිවර්සල් ටයිටල් එක තියෙන්න ඕනේ. මොකද එයා මුලින්ම ජයගත්තේ යුනිවර්සල් චැම්පියන්ෂිප් එක. ඒක යුනිවර්සල් චැම්පියන්ෂිප් එක තමයි එයාගේ වැඩිම කාලයක් පැවතුන චැම්පියන්ෂිප් එක. මොකද WWE චැම්පියන්ෂිප් එක නැත්නම් මේ ටයිටල් දෙකම එයා ජයගන්නේ රෙසල්මේනියා 38 වල. ඒ කියන්නේ 2022 දී. ඉතින් ඒ නිසා මෙයාගේ අර අවුරුදු 4කට ආසන්න කාලයක ටයිටල් රේන් එක පැවතුනේ යුනිවර්සල් චැම්පියන්ෂිප් එකත් එක්ක. ඉතින් මේ නිසා WWE තීරණය කරනවා හඳුන්වා දෙනවා මේ දෙක වෙනුවෙන් අලුත් බෙල්ට් එකක් අලුත් ටයිටල් එකක්. හැබැයි මෙයාගෙන් ටයිටල් ඩ්‍රොප් වෙනකන් මේ ටයිටල් තුනම භාවිතා කරන්න පාවිච්චි. අපි භාවිතා කරා කියලා එයාව වෙනම මේ ටයිටල් තුනක් තිබ්බ කෙනෙක් විදිහට හඳුන්වන්නේ නැහැ. එයාම හඳුන්වන්නේ undisputed WWE Universal Champion කියලා විතරයි. අරක නිකන් රෙප්‍රසන්ට් කරන්න විතරක් ටයිටල් බෙල්ට් එක යාතේ තියෙනවා සහ යුනිවර්සල් කියන නම සඳහන් කරලා තිබුණේ හේතුව මෙයාගේ මේ හිස්ටරිකල් ටයිටල් රේන් එක තියෙන්න නම් යුනිවර්සල් චැම්පියන්ෂිප් එක තියෙන්න ඕන. ඉතින් 2024 රෙසල්මේනියා එකේදී කෝඩි රෝඩ්ස් නිව් චැම්පියන් වීමත් එක්කම අර පැරණි WWE චැම්පියන්ෂිප් එකත් යුනිවර්සල් චැම්පියන්ෂිප් එකත් ඉවත් කරලා ඒ වෙනුවට හඳුන්වා දීපු undisputed WWE championship එක භාවිතයට ගන්නවා. ඉතින් මෙන්න මේකත් එක්ක යුනිවර්සල් ටයිටල් එක රිටයර් කරනවා. ඉතින් ඒක තමයි ඇත්තටම උනේ. නැතකොට බෙල්ට් තුනක් තිබිලා ඒ තුනම රෝමන් පාවිච්චි කරලා කෝඩිට එනකොට එක ටයිටල් එකක් දෙනවා නෙමෙයි. සමහරව ඒක වැරදි විදිහට අර්ථකථනය කරනවා මම දැක්ක කමෙන්ට්ස් වල. ඉතින් ඒක නෙමෙයි උනේ. ඊළඟට ගොඩක් අය කියනවා මෙයාට ටයිටල් තුනක් තිබ්බා. ඒතකොට යුනිවර්සල් චැම්පියන්ෂිප් එක රෝමන්ගෙන් පස්සේ ඒක කෝඩිට දුන්නේ නැත්තේ රෝමන්ට කරන ගරුත්වයක් විදිහට යුනිවර්සල් ටයිටල් එක රිටයර් කරා කියලා. ඇත්තටම උනේ ඒක නෙමෙයි. 2023 දී මේ අලුත් තනි චැම්පියන්ෂිප් එක හඳුන්වා දෙන්නෙම අර යුනිවර්සල් චැම්පියන්ෂිප් එකයි WWE චැම්පියන්ෂිප් එකයි කියන දෙක යුනිෆයිඩ් කරලා හඳුන්වා දෙන අලුත් චැම්පියන්ෂිප් එකක් විදිහට. ඒ වගේම මට අර කියන්න අමතක වුණා 2023 දීම New World Heavyweight Championship එකක් හඳුන්වා දෙනවා. ඒ කියන්නේ අර big gold belt එකේම new version එකක්. WWE logo එකක් මැදට ඇවිල්ලා new version එකක් හඳුන්වා දෙනවා. එතකොට ඒ කියන්නේ Triple H මේ සූදානම් වෙන්නේ අර පැරණි විදිහටම WWE Championship එකයි World Heavyweight Championship එකයි නැවත වතාවක් භාවිතා කිරීමේ අරමුණෙන් තමයි මෙයාගේ මේ යුනිෆයිඩ් කරපු අවස්ථාවන් ප්‍රයෝජනෙට අරගෙන යුනිෆයිඩ් වෙච්ච ටයිටල් දෙක වෙනුවට තනි ටයිටල් එකක් හඳුන්වා දෙනවා. ඒක ඉදිරියේදී WWE Championship එක කරන්න පුළුවන්. ඊට අමතරව World Heavyweight Championship එක හඳුන්වා දෙනවා. ඒතකොට Triple H ගේ අරමුණ අර ආයෙත් Universal Championship එක එන්න කලින් නැත්තම් 2013 දී මේ දෙක 2014 දී Big Gold Belt එක රිටයර් වෙන්න කලින් භාවිතා වුණ විදියට WWE Championship එකයි World Heavyweight Championship එකයි කියන බෙල්ට් දෙක දිගින් දිගට භාවිතා කිරීමේ අරමුණෙන් තමයි මෙයා යුනිවර්සල් එක රිටයර් කරලා අලුත් බෙල්ට් එකක් හඳුන්වා දෙන. ඒ කියන්නේ බෙල්ට් එක හඳුන්වා දුන්නාට ඒ වෙලාවෙම යුනිවර්සල් එක රිටයර් නොකරන්න හේතුව තමයි අර මම කලින් කිව්ව හේතුව.
ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම උන සිදුවීම. මේක ගොඩක් අය එක එක විදිහට අර්ථකථනය කරලා තිබ්බා. ටයිටල් බෙල් 3ක් තිබිලා එකක් වුණා. මෙයාට ගරුත්වයක් විදිහට එකකට කියලා. ඇත්තට මේක නෙමෙයි උනේ. මේක භාවිතා කරේ මෙන්න මේ විදිහට. එතකොට මෙතනින් එහාට මේ අන්ඩිස්පියුටඩ් චැම්පියන්ෂිප් එක සහ හෙවිවේට් චැම්පියන්ෂිප් එක භාවිතා වෙනවා. මේකෙන් තව ටික දවසකින් මේ අන්ඩිස්පියුටඩ් කියන කෑල්ල ගැලවෙයි. මම බලාපොරොත්තු වෙන්නේ කෝඩිගේ ටයිටල් රේන් එක ඇතුළතදීම ගැලවෙයි කියලා. ඒ කියන්නේ ඉදිරියේදී පාවිච්චි වෙන්නේ නිව් බෙල්ට් එකක් නිව් ටයිටල් එකක් හඳුන්වා දෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ. ඒක සීනාගේ ටයිටල් රේන් එකත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. කොහොම වුණත් ඉදිරියේදී මේක WWE චැම්පියන්ෂිප් එක වෙනවා. එතකොට අර පැරණි විදිහටම WWE චැම්පියන්ෂිප් එකයි World Heavyweight Championship එකයි කියන චැම්පියන්ෂිප් දෙක තමයි මේ WWE තුල භාවිතා වෙන ප්‍රධාන ටයිටල් දෙක වෙන්නේ. ඉතින් ඔන්න ඕක පැහැදිලි කරන්න තමයි අවශ්‍යතාවය තිබුණේ. හරි. ඉතින් මම හිතනවා දැන් අර ගොඩක් අයට තිබ්බ පැටලි සහගත ගතිය අඩු වෙන්න ඇති, පැහැදිලි වෙන්න ඇති මොකක්ද මේ ටයිටල් බෙල්ට් වලට ඇත්තටම උනේ කියන එක සහ අර ගොඩක් දෙනෙක් අරන් එන වැරදි මත මොනවද කියන එකත් තේරුම් ගන්න ඇති. ඉතින් මේ වැරදි මත වලට දැන් මේ වැරදි මත අයින් වෙන්න ඇත්ත දේ කියනකොට සමහරවක වැරදි විදිහට කමෙන්ට් සෙක්ෂන් එකේ දැක්කම තේරෙනවා ඇති. සමහරු කමෙන්ට් කරන විදිය. ඉතින් මේ දේවල් එච්චර කෑ කරන්නේ නැහැ ඇත්තටම. කොහොම වුණත් ඇත්තට මොන සිදුවීම තමයි මේකදී මේ ඇත්ත දේ කතා කරනකොට සමහර අය ඒක වැරදි විදිහට අර්ථකථනය කරනවා. ඒකට හේතුව සමහර අය තමන් කාගේ හරි ෆෑන් කෙනෙක් නම් අන්න ඒ කෙනා වෙනුවෙන් විතරක් වෙනී සිටීම තමයි ඒකට හේතුව. ඒ නිසා යාර සත්‍ය දේ කියනවට අකමැති. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේක තුල තවත් අපැහැදිලිකම් තියෙනවා නම් ඔයාලට. ඒ කියන්නේ මේ කියපු දේ තුල තව අපැහැදිලිකම් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒකට රිප්ලයි එකක් දානවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේම ඊළඟට ඔයාලට අවශ්‍ය මේ වගේම ඔයාලගේ අදහස් අනුව තමයි අපි වීඩියෝ අරන් ඉන්නේ. ඔයාලට අවශ්‍ය මොන වගේ පැහැදිලි කිරීමද මොන වගේ දේවල්ද කියන එකත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ආයේ එක් වීඩියෝ එකකින් අපි හම්බ වෙනතුරු ආයිබෝවන්.